අතරෙන් පිළිගන්නවා ටෙක් විත් සෙනු YouTube channel එකට. ඉතින් අද මම අරගෙන ආවේ ඔයාලට ගොඩක් දෙනෙක්ට වටින වීඩියෝ එකක්. ඉතින් ගොඩක් දෙනෙක් බලනවා කොහොමද මේ තමන්ගේ PC එක laptop එක කොහොමද ටිකක් ලස්සන ඩෙකොරේට් කරගන්න. ඉතින් ඒකට මේ mouse එක cursor එක හොඳට කොහොමද ඩෙකොරේට් කරගන්නේ ප්‍රොෆයිල් එක. ඉතින් අද මම අරගෙන ආවේ මේ වගේ වීඩියෝ එකක්. ගොඩක් දෙනෙක්ට කැමතිනේ තමන් PC එක ලස්සන කරගන්න. ඉතින් මම අද අරගෙන ආවේ කොහොමද PC එකේ cursor එක ලස්සන කරගන්නේ, mouse options ටික කොහොමද ඩෙකොරේට් කරගන්නේ, ලස්සන කරගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව යන් අපි වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා setting එක open කරගන්න. setting එක open කරගත්තට පස්සේ මේ වගේ interface එකක් එනවා. මේ වගේ interface එකක් ආවට පස්සේ system apps මේ වගේ icons ගොඩක් තියෙනවා. ඊට පස්සේ ඔයාලා open කරගන්න මෙන්න මේ devices කියන icon එක. මෙන්න මේ devices කියන icon එක open කරගත්තාම මේ වගේ list එකක් එනවා. Bluetooth devices, printer, scanners, mouse, touchpad, typing මේ වගේ list එකක් එනවා. ඒකෙන් ඔයාලා select කරගන්න mouse කියන option එක. මෙන්න මේ mouse කියන option එක select කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේකෙන් කොහොමද ඔයාගේ primary button එක වෙනස් කරන්නේ, left right ද කියලා. ඒක මම left ම තියලා තියෙන්නේ. ඉතින් cursor speed එක ඔයාලට පුළුවන් මෙතනින් වෙනස් කරගන්න. ඔයාලා gaming කරන කෙනෙක් නම් ඔයාලට මේ cursor speed එක දාගන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේ වගේ දෙයකින් cursor slow ද ඕන දෙයකට දාගන්න පුළුවන්. ඉතින් මම මේක medium විදියට ගානට තියලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා ඔයාලට කොහොමද mouse එකේ scroll එක කොහොමද roll කරන්නේ, කොච්චරක් time scroll කරලා මේක මේව කරගන්න ඕනද කියලා. ඉතින් තව තියෙනවා මෙතන adjust mouse and cursor size, additional mouse options කියලා. ඉතින් මේකෙන් ඔයාලා select කරගන්න අපි මේ දෙකටම ගිහිල්ලා බලමු. ඉතින් additional mouse options කියා open කරගත්තම මෙන්න මේ වගේ interface එකක් එනවා. ඒක ඉතින් අපි මේ විදිහටම මේක desktop එක අපිට default විදිහටම ඇවිල්ලා තියෙන විදිහ අපි තියාගන්න ඕන. එතකොට ඔයාලට point option එක වෙනස් කරන්න මෙන්න මෙතන point කියන icon එකට යන්න. ඊපස්සේ pointers කියන icon එකට ගියාට පස්සේ මෙතන තියෙනවා scheme එක. scheme එකේ මෙතනින් දාගන්න පුළුවන් ඔයාලට කැමතිම එකක්. මෙතනින් තියෙනවා help select එක. කියන්නේ කොහොමද select කරගන්නේ. busy කියලා තියෙන්නේ දැන් ඔයා මොකක් හරි load කරද්දී ඒක යනවා time එකක් එන්නේ ඒක පෙන්නනවා. ඉතින් මේ වගේ text select, handwriting, unavailable එන්න මේ වගේ ගොඩක් icons තියෙනවා මේකේ. ඉතින් ඔයාලට පුළුවන් මේවා දාගෙන ගොඩක් ඔයාගේ මේ monitor එක හොඳට decorate කරගන්න. ඉතින් ඒකට ගියාට පස්සේ ඒකෙන් අයින් වුණාට පස්සේ අපි යන් adjust mouse and cursor size මෙන්න මේකට. එන්න ඒ icon එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් එනවා. mouse pointer, change pointer size and color. මෙන්න මේකේ change pointer size කියන එකට ඔයාලට පුළුවන් ඕන ගානකට adjust කරගන්න. මේ විදිහට දැන් ඉතින් අපි කුඩාම එකට දැම්මොත් මේ ගාන එනවා. දැන් අපි වැඩි එකට දැම්මොත් මගේ මේ දැක්කද? මගේ cursor එකත් මේ බලන්න. මගේ cursor එකත් ගොඩක් large වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට දැන් medium එකට දාගත්තොත් මේක මේ ගාන දැම්මොත් මේ බලන්න මගේ cursor එකත් වෙනස් වෙනවා. ඔය ගාන දැක්කද? ඒ විදිහට ඉතින් ඔයාලට පුළුවන් මේකේ දැන් මේන්න මේක ඇතුළේ fill වෙලානේ තියෙන්නේ white color වලින්. ඒක ඔයාලට fill වෙන්නේ නැතුව මෙන්න මේ icon එක මෙතන black කියලා icon එක එන්නේ ඒ icon එක select කරගත්තාම මේ විදිහට තමයි පෙන්නන්නේ. එන්නේ ඇතුළේ white color එකෙන් fill වෙලා නැහැ. මේ විදිහට ගත්තම ඒක තනිම black outfit එකක් යන්නේ තනිකරම white යනවා. ඊට පස්සේ මෙන්න මේක ගත්තොත් custom කියලා තියෙන එක එන්නේ ඒකට එන්නේ icon එක select කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් එන්නේ icon එක select කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලට ඕන colors එකක් දාගන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ green, yellow, orange, pink එහෙම colors නේ. දැන් ඔයාලට මෙතන ඔයා කැමති color එක නැත්නම් මෙන්න මෙතන තියෙනවා pick a custom point color. එන්නේ icon එක select කරගන්න. මෙතන plus mark එක තියෙන එක. ඒක select කරගත්තට පස්සේ ඔයාලට ඕන light color එකක්ද, white colorද, blue ද,
පින්ක්ද ලැවෙන්ඩද රෙඩ් ඕන එකක් මේම කරගන්න තමයි සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒ සිලෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මෙතනින් ඔයාලා ෂේඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම දැන් දාලා තියෙන්නේ ග්‍රීන් කලර් එක. මම ඊට පස්සේ ඔයාලා ඕන කලර් එකක් සිලෙක්ට් කරගන්න. දැන් මම මෙතන පින්ක් කලර් එක සිලෙක්ට් කරා. රෙඩ් කලර් එක සිලෙක්ට් ඔරෙන්ජ් කලර් එක සිලෙක්ට් කරගෙන දැන් ඔයාලට ඒක තමයි සිලෙක්ට් කරගන්න ඕනේ. එතකොට ඔයාලා ඩන් කියන මෙන්න මෙතන ඩන් මාක් එක සිලෙක්ට් කරන්න. ඩන් මාක් එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාගේ පොයින්ට් මවුස් පොයින්ටර් එක මෙන්න මේ විදිහට ලස්සනට පේනවා. ඉතින් දැන් ඔයාලට මොකක් හරි ටියුටෝරියල් එකක් කරන්න ඕන වුණොත් දැන් ඔයාගේ ස්ක්‍රීන් එකේ තියෙන එක කැමරා එකෙන් පෙන්වන්න බෑ. එතකොට දැන් මෙන්න මේ වගේ කලර් එකක් දැම්මම කැපිලා පේනවා. එතකොට ඔයාලට හොඳට දාගන්න පුළුවන්. ඉතින් බලන්න දැන් මේ කර්සර් එක රෙඩ් කලර් මෙන්න මේක දැන් හොඳට කැපිලා පේනවා කොහෙටද යන්නේ. ඉතින් මේ වගේ එකක් දාලා දාන්න ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඒක. ඉතින් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ කොහොමද ටියුටෝරියල් කරද්දී යාලා ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්නේ තමයි ටියුටෝරියල් එයාලා ක්‍රියේට් කරද්දී මගේ කර්සර් එක පේන්නේ කරන්න බෑ මුකුත් එන්නේ යාලට තමයි අද මම මේ ඔප්ෂන් එක අරගෙන ආවේ. ඉතින් මං හිතනවා මේක ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. එහෙනම් ඉතින් තව වීඩියෝ එකකින් අරන් එන්න.